Welcome back to my YouTube channel. ඔන්න දැන් මේ රෙඩි වෙලා ඉන්නේ චර්ච් එකේ වෙඩින් ෆන්ක්ෂන් එකකට යන්න. අපිට 8:30 වෙදි තමයි එන්න කියලා තිබ්බේ. දැනටම 8:30 පහු වෙලා හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. බෝඩිමේ ඉඳන් කැම්පස් එකට ආවා. කැම්පස් එකේ ළමයෙක්වත් එකතු කරගෙන පික්නික් එකක් දාගෙන තමයි අපි චර්ච් එකට යන්නේ. ඉතින් අපි ගිහින් බලමු චර්ච් එකට මොන වගේද තියෙන්නේ එතන කියලා. ඔන්න දැන් පික්මී එක ආවා. අපි දැන් චර්ච් එකට යන ගමන් ඉන්නේ. විනාඩි 10ක 15ක දුරක් තමයි තියෙන්නේ අපේ කැම්පස් එකේ ඉඳන්. අපි ගිහින් බලමු. හරි දැන් අපි ඔන්න ඇවිල්ලා ඉන්නේ චර්ච් එකට. මං කිව්වේ 8:30 තමයි අපිට මෙතෙන්ට එන්න තිබ්බේ. හැබැයි අපේදී 9:30 වගේ වුණා. පැයක් විතර ලේට්. ඊට පස්සේ ඉතින් අපි පොඩ්ඩක් එළියට ඇවිල්ලා වටේ පිටේ ඇවිදලා කරලා බැලුවා ඉතින් මොනවද තියෙන්නේ කියලා. ඩෙකරේෂන්ස් ටික හරිම ලස්සනට තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට තමයි චර්ච් එකේ ෆන්ක්ෂන් එක ඉවර වුණේ. මාරම ලස්සනයි. මං එහෙම ගොඩක් ගිහිල්ලා නැහැ මේ චර්ච් ෆන්ක්ෂන් වලට. කියන්නේ වෙඩින්ග්ස් වලට මං චර්ච් එකට ගිහිල්ලා නැහැ. අපේ කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්ගේ තමයි ෆන්ක්ෂන් එක තිබ්බේ. හරිම යොසිල්ලක් නැතුව තමයි හිටියේ. මිස් බලන්න අනේ හරිම ලස්සනට හිටියා. සංසාර පුරුද්දද මේ හමුවීමේ අලුමේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ සමරු සයුරකී ආදරේ මියුරු රහසකී ආදරේ හිමි නොවන බව දැනුණත් වෙන්වීමක් නොමැති. ඊට පස්සේ අපේ කැම්පස් එකේ සෙට් එක පොඩ්ඩක් හම්බෙන්න ගියා. බයි කියපන්. හලෝ. ඉතින් අපි දෙන්නම vlog කරනවානේ. ඉතින් දෙන්නම හායි හායි කී හිටියා දෙන්නගේ vlogs වලට. ඊට පස්සේ අපි ගියා මිස්ටර් විශ් කරන්න. මොකද යාලට හෝල් එකට යන්න පරක්කු වෙන නිසා. ඉතින් මේ විදියට තමයි චර්ච් එකේ ෆන්ක්ෂන් එක ඉවර වුණේ. ඊට පස්සේ අපි පික්නික් එකක් දාගත්තා ආයි කැම්පස් එකට යන්න. ඔය මං කොහොමද මෙච්චර මුණ ඒ ෆිල්ටර් එකක්ද? ඒක අඳුරන්න යවගන්න. ඊට පස්සේ ඉතින් අපි සෙට් එක එකතු වෙලා පොඩක් කියෝවලා කාලා බීලා ආයේ බෝඩිමට යන්න පිටත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ උදේ වරුවේ චර්ච් ෆන්ක්ෂන් එක ඉවරුනේ. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.